පදාර්ථ මේ කොටස එහි ද්‍රව ස්වභාවයටපත් වීම. එම ද්‍රව ස්වභාවයේ පවතින දෙයක් වායුව බවටපත් වීම. වාෂ්පයන් බවටපත් වීම. අපිට ද්‍රවාංගය සහ තාපාංගය තුලින් අතිරි ගන්න පුළුවන්. ඒකට ආදර්ශයක් ගන්නකොට ජලාණු පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කරා. ඒ ජලාණු පද්ධතියේ මම මෙතන ව්‍යුහය අන්වා කොහොමද පවතින්නේ කියලා. අණු අතර පවතිනා වූ බන්ධන අන්තරණක බල. අන්තරණක ආකර්ෂණ බල. ඒතර මේ අන්තරණක ආකර්ෂණ බල නිසා මොකද වෙන්නේ? ඒවා ඇතුලේ භෞතික ගුණයන් පිළිබඳ අධ්‍යයනය කරගන්න පුළුවන්. දැන් මෙතන මේ වගුවේ සඳහන් කරලා තියෙනවා අන්තකණුක ආකර්ෂණ බල සහ අන්තරණක ආකර්ෂණ බල. මම කලින් පැහැදිලි කිරීම කරා අන්තරණක ආකර්ෂණ කියන්නේ මොකක්ද කියන්නේ? අන්තක් අණුක අණුවක් ඇතුළත අධ්‍යයනය කරනකොට අණුවේ තියෙන පරමාණු සම්බන්ධ වෙලා තියෙන්නේ සහසංය බන්ධන. එතකොට මේ සහසංය බන්ධන ස්වභාවයන් පිළිබඳව අධ්‍යයනය කරන ජලාණුවේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර තියෙන සහසංය තනි බන්ධන. ඒක බන්ධන දෙකක් තියෙනවා. එහෙනම් මේ අණුව ඇතුලේ බන්ධනය තමයි අන්තක් අණුක බන්ධන කියන්නේ. එතකොට අන්තරණක බන්ධන කියන්නේ ද්විතීක වශයෙන් ඇති වෙනවා. පසු ඇති වෙන දෙයක්. දැන් මේවට අපි ප්‍රාථමික අන්තර්ක්‍රියා කියලා කියනවා. ඒ කියන්නේ පරමාණු එකතු වෙලා අණුව ගොඩනැගීම. පරමාණු එකතු වෙලා අණුව ගොඩනැගීම සම්බන්ධව දායක වීම අපි ප්‍රාථමික අන්තර්ක්‍රියාවක් කියනවා. මුලින්ම ඇති වෙන්නේ ඒක. අණුව මුලින්ම ඇති වෙනවා. අණුව මුලින්ම ඇති වුණාට පස්සේ අණුවම අතරේ බල ස්වභාවයන් දෙවෙනි තියෙනවා. ඒක ද්විතීක අන්තර්ක්‍රියා කියලා තමයි අධ්‍යයනය කරන්නේ. නම් කරන්නේ. එතකොට අණු අතරේ පවතින පරමාණු වලින් අණු නිර්මාණය වෙනවා. ඒ අණු අතරේ පවතින බල තමයි අන්තර් අණුක බල. එතකොට අන්තර් අණුක බලයවත් පරමාණු ඇතුලේ බල පිළිබඳව අධ්‍යයනය කරනකොට සාපේක්ෂව ශක්තිමත්භාවයේ ඉහළ ශක්තියක් පවතිනවා. අන්තර් අණු අතරේ පවතිනකොට ඒ බන්ධන අර අන්තර් අණුක වගේ දුර්වලයි, සාපේක්ෂව දුර්වලයි. දැන් පද්ධතියකට පදාර්ථ පද්ධතියකට ජල සම්පලය රත් කරන් යනකොට सेल्सियस अंश කාමෝෂ්ණාංක 25 දිනවල ඉඳන් 25 යම් ක්‍රමයෙන් රත් කරගෙන යනවා. රත් කරගෙන ගිහලා සෙල්සියස් 95 100 වගේ වෙනකොට 100 දී මොකද වෙන්නේ? වාෂ්ප හැදෙනවා. වාෂ්ප හැදෙනවා කියන්නේ ජලයේ ද්‍රව අවස්ථාවේ ඉඳන් වාෂ්ප අවස්ථාවට ගමන් කරනවා. ජලයේ ද්‍රව අවස්ථාවේ ඉඳන් වාෂ්ප අවස්ථාවට. ඒතර කොහොමද ජලයේ ද්‍රව අවස්ථාවේ ඉඳන් වාෂ්ප අවස්ථාවට කියන්නේ? H2O liquid ඉඳන් H2O gas දක්වා මේක පරිවර්තනය වීම. එතකොට මෙතන මොකද වෙන්නේ? අර ජල අණු අතර පවතින බන්ධනය අන්තර අණුක බල බිඳ වැටෙනවා. මෙන්න මේ අන්තර අණුක බල බිඳ වැටෙන්න ගියාට පස්සේ අණුක ස්වරූපයෙන් වායු අවස්ථාවට ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒවා සාපේක්ෂව දුර්වලයි. එහෙනම් අර තාපයේ හමුවේ තාප ශක්තිය හමුවේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට බිඳෙන අන්තර අණුක බල. ඒකට අන්තර අණුක බල ශක්තිමාන් සාපේක්ෂව අන්තර අණුක බල සාපේක්ෂව දුර්වලයි. ඊළඟ පරමාණු වල තමයි ඇති වෙන්නේ. දැන් මෙතන ගත්තොත් එහෙම මේ පරමාණු ඇතුලේ තමයි අන්තර අණුක බල ඇති වෙන්නේ. එතකොට අණු අතරේ තමයි අන්තර අණුක බල ඇති වෙන්නේ. ඒතරේ නම යොදලා තියෙන්නේ ඒ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන. ඊළඟට අපිට අණුව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අණුවේ තියෙන රසායනික ස්වභාවය පිළිබඳව අපිට යම් නිගමන වලට එන්න පුළුවන්. රසායනික ස්වභාවයන් අධ්‍යයනය කරන්න පුළුවන් නිසා අණුව ඇතුලේ තියෙන බන්ධන ස්වභාවය නිසා අණුවේ ශක්තිමත්භාවය අණුවේ ප්‍රතික්‍රියා ස්වභාවය ඒතර මේ වගේ ප්‍රතික්‍රියා ස්වභාවයන් වල තියෙන රසායනික ස්වභාවය පිළිබඳව ඉස්මතු කරගන්න පුළුවන්. හැබැයි මේ අන්තර් අණුක බලවලදී අපිට භෞතික ගුණ තමයි මූලිකත්වයක් දෙන්නේ. කිසියම් පදාර්ථයක ද්‍රවාංකය, ඒකේ තාපාංකය, ඒකේ විස්ථාපධාරිතාවන් පිළිබඳව අධ්‍යයනය කරනකොට ද්‍රවාංගයේ විශිෂ්ට මුක්තතාවය, තාපාංගයේ විශිෂ්ට මුක්තතාවය ඒතර ඒ වගේ දේවල් අපිට අධ්‍යයනය කරන්න. ජලයේ විශිෂ්ට මුක්තතාවයක් තියෙනවා. ජලයේ තියෙනවා ගුප්තතාවය. ගුප්තතාවයක් වෙනකොට ඒ තාපය අවශෝෂණය වෙනවා. තාපය අවශෝෂණය වුණාට ඒකේ සිදුවන්නේ උෂ්ණත්වය ඉහළට යෑමට නොවේ. ඒක දායක වෙන්නේ අභ්‍යන්තර බල බන්ධන විදිහට. අන්න ඒ වගේ ක්‍රියාකාරකම්, ඒ වගේ සිදුවීම් බන්ධන කිරීමේදී මේ අන්තර් අණු ආකර්ෂණය ඉතාමත් වෙන භෞතික ගුණ පිළිබඳව පදාර්ථයේ විශේෂ පදාර්ථ ප්‍රශ්න භෞතික ස්වභාවයන් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. කවදාවත් කරන්න පුළුවන් මේ අන්තර් අණු ආකර්ෂණ බල පිළිබඳව අධ්‍යයනය කරන්න. ඊළඟට අපිට අන්තක් අණු ඇතුලේ තියෙන බන්ධන ස්වභාවයන් ගැන කතා කරනොත් එහෙම අණුවේ ස්වරූපය, අණුවේ හැඩය පිළිබඳව නිරූපණය වෙන්න පුළුවන්. ඉතින් අණුව තව ප්‍රතික්‍රියාවට පිළිබඳ යාමේදී කොහොමද වෙන්න පුළුවන්? ප්‍රතික්‍රියා ශ්‍රේණියක් පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක අපිට ඒකේ තියෙන අණුවේ ස්වරූපය
රසායනික ක්‍රියාකාරීත්වය කියන අදහසක් ගන්න පුළුවන්. එතකොට අන්තර් ආකර්ෂණ බල භෞතික ක්‍රියාවලිය උදාහරණයක් ගත්තොත් මොනවද? අන්තර්කණක අණු ඇතුලේ තියෙන සහසංවිත බන්ධන ප්‍රමුඛ වශයෙන් ගන්න පුළුවන්. අන්තරණක බල ගත්තොත් එහෙම හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන මෙතන ජලාමවල තියෙන හයිඩ්‍රජන් බන්ධන ඉතාමත් දුර්වලයි. ඉක්මනින් කරලා යනවා. වැන්ඩ වාල්ස් ආකර්ෂණ බල. දැන් ඔය ප්‍රෝටීන් වලක් තියෙනවා. දැන් ප්‍රෝටීන් නම් දිනනකොට ප්‍රෝටීන් වල තියෙනවා ප්‍රාථමික වේග, ද්විතීයික වේග, තෘතීයික වේග, චාතුර්ථ වේග. ඒතකොට තමයි ගොඩක් වෙලාවට ඔය ද්විතීයික වේගයන්, තෘතීයික වේගයන්, තෘතීයික වේගය කියන්නේ ගෝලීය ස්වභාවය ප්‍රෝටීන්. ප්‍රෝටීනේ තියෙන පොලිපෙප්ටයිඩ් දාමය හැඹරෙනවා. හැඹරලා මොකද වෙන්නේ? ඒක ගෝලීය ස්වභාවයකට. ඒ ගෝලීය ස්වභාවයට ආවම තමයි ප්‍රෝටීන් එක ඇක්ටිව් ගතිය උදේ වෙන්නේ. ප්‍රෝටීන් එක ක්‍රියාකාරී ගතිය වෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? ඒ ඇක්ටිව් ගතිය පෙන්වන්න අවශ්‍ය විදිහට ස්පින් එකක් විදිහට ගෝලීය ස්වභාවයට නැමුම් ඇති කිරීම සඳහා ඔය හයිඩ්‍රජන් බන්ධන එතනදී දායක වෙනවා. ඒතකොට හිමොග්ලොබින් වල ගන්න පුළුවන් ඔය වගේ තියෙන ගෝලීය ප්‍රෝටීන ආකාර මික්ස් එකක්. නැත්නම් සංකීර්ණයක් තමයි හිමොග්ලොබින් වල තියෙන්නේ. ඒ වගේ ප්‍රෝටීන සහ තවත් කාබනික සංයෝගවලදී ඉතාමත් වැදගත් වෙනවා මේ හයිඩ්‍රජන් බන්ධන. ප්‍රධාන කාබන සංයෝග ගත්තොත් එම කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ න්‍යෂ්ටික අම්ල වගේ දේවල් ප්‍රධාන වශයෙන් මේ අන්තර්කණක බල වැදගත් වෙනවා කාබන් සහ හයිඩ්‍රජන් සහ අනිකුත් මූලද්‍රව්‍ය අතර බන්ධනය කරගන්න. එතන මේ ක්‍රියා